මේ තමයි අපි ඉතාලිය වලට යවන ඊළඟ ඕඩර් එක. මේක යන්නේත් අපි අවුරුදු 6ක් විතර ගණතුණු කරන කෙනෙක්. ඔන්න මම එකක් පෙන්නන්නම්. මේක මොකද්ද? මඩු. හරි කමන්නේ. මේකත් යනවනේ. ඔන්න මෙන්න මේක ඔයාලා දැකලා තියෙන කොස්ටියුම් එකක්. මෙන්න මේක මේකෙන් සෙට් එකක් යනවා. මෙන්න ඒ ටික මේක මේ ඉන හැටි විතරයි. මේක අපිට කලින් එයාට අපි මේ ඔක්කොම හදලා දීලා තියෙන්නේ රෙද්දයි ජැකට් එකයි ඔක්කොම. ඔන්න ඔහම තමයි ඒක යන්නේ. ඊට පස්සේ මම පෙන්නනවල අනිත් කොස්ටියුම් එක. අපි එකක් ගන්න පුළුවන්ද ඇතුලේ? යට මේකද? ඕක අනිත් පැත්තේ පෙරලම් පෙට්ටිය. කොහොමද සිතාරේ උඩ තියෙන්නේ? එහෙනම් මේ මුසරම එකක් ගන්න. අනේ මම අමාරුවෙන් දැන්. මේක ඕකද? ඕක එකක් හරියයි. ඒක හරියයි. ඒක හරියයි. ඔන්න පැක් කරාට පස්සේ තමයි මට මතක් වුණේ වීඩියෝ එකක් ගන්න බැරි වුණානේ කියලා. මෙන්න මෙයාගේ නම මෙන්න මේකයි. ඔන්න කොස්ටියුම් එක. මෙන්න මේක තමයි අලුත් කොස්ටියුම් එක යාට යන. මේකත් ඔයාලා කලින් දැකලා තියෙන කොස්ටියුම් එකක්. මේක මම වීඩියෝ එකක් දැන් දාලා ඇත්තේ ඔයාලට මේ වෙනකොට නම්. ඉතින් මේ වගේ කොස්ටියුම් එකක් කොමනා වුණොත් ඉතින් අපිට කියන්න මෙන්න මේ වගේ තමයි පැක් එක යන්නේ. මේ වගේ බොක්ස් එක තමයි අපි මෙයා ඉන්න ගෙදරට යවන්නේ. ඒ කියන්නේ මෙයා ලංකාවේ ගෙදරක ඇඩ්‍රස් එකක් අපිට වෙලා තිනවා. අපි ඒකට යවනවා. මෙන්න මේ වගේ රෙද්දක් එයාට යන්න. ඉතින් අපි ඒකට යවුවට පස්සේ එයාලා අනිද්දා ඉතාලි වලට යනවා. ඉතින් එයාගේ මාර්ගෙන් තමයි කොස්ටියුම් ටික යන්නේ. ඔන්න ඔක තමයි කොස්ටියුම් එක. මේක වෙනම වීඩියෝ එකක් මාර දාලා තියෙනවා. මෙන්න ජැකට් එක චුට්ටක් පේනවා. හරි අපි එන ඊළඟ වීඩියෝ එකේ තව පැකින් එකක් තියෙනවා. අපි ඒකෙදි හම්බෙමු.